ආයුබෝවන් GMJC Academy YouTube නාලිකාව සඳහා අද සාදරයෙන් පිළිගන්නවා. Advanced Microsoft Access Database Management System වීඩියෝ ලෙසන් මාලාවේ අද දෙවෙනි ලෙසන් එක තමයි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි සාකච්ඡා කරා කොහොමද එක සබ් ෆෝම් එකක් ප්‍රධාන ෆෝම් එක තුල ඇතුළත් කරන්න කියන එක බේසික් කෝස් එකේදී. අද මේ සාකච්ඡාවේදී අද මම උත්සාහ කරන්නේ ප්‍රධාන ෆෝම් එකක නැත්නම් මේන් ෆෝම් එකක සබ් ෆෝම්ස් කිහිපයක් කොහොමද අපි ඇතුළත් කරලා ඒක අවශ්‍ය පරිදි අපි සකස් කරගෙන යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිට data access කරන්න පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා අපි පාවිච්චි කරනවා Microsoft Access වලදී අපි දන්නවා ෆෝම් එකක controls තමයි ඒක ඩිසයින් කරන්න අපි පාවිච්චි කරන්නේ. ඉතින් විශේෂිත වූ control එකක් තමයි මේ tab control එක කියලා කියන්නේ. මේ tab control එක අද අපි කොහොමද පාවිච්චි කරන්නේ නිවැරදි විදිහට කියන එක සාකච්ඡා කරනවා. මේ තුලින් අපිට පුළුවන්කම තියෙනවා pages විදිහට tab control එකක් හදාගෙන ඒකේ pages insert කරගෙන අවශ්‍ය පරිදි අපිට ඕන ප්‍රමාණයක් sub form ඇතුළත් කරන්න පුළුවන් පහසුකම ලැබෙනවා. හරි. අපි ඉස්සෙල්ලම බලමු මේකට අවශ්‍ය sample database එකක් හදාගන්න අවශ්‍ය විදිය. ඔගොල්ලෝ අලුතෙන් table එකක් database එකක් create කරන්න ඒ create කරන database එකේ මේ පල්ලෙහා තියෙනවා table 4ක මේ design view එක අරන් ඔයගොල්ලන්ට මම screenshots අරන් දාලා තියෙනවා. එතකොට මේ විදිහට employees ලට table එකක් හදාගන්න data type මේ විදිහට දාන්න. එතකොට මේකෙදි සාකච්ඡා කරන්න හදන්නේ මම සේවකයෙක්ගේ තොරතුරු ඇතුළත් කරනකොට එයාගේ qualification educational qualification අපි ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. වෘත්තීය සුදුසුකම් professional qualification ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට work experience ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තව ඉතින් ගොඩක් ඒවා මේකට අවශ්‍ය නම් table හදාගන්න පුළුවන්. සමහරට එයාගේ promotion එහෙම නැත්නම් transfers ඒ ආදී විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයක් table මේක හදාගෙන ඒවා එහෙම නැත්නම් sub forms විදිහට සකස් කරගෙන user friendly විදිහට මේක design කරගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම ඔයගොල්ලෝ මේක බලාගෙන මේ විදිහට database එකක් හදලා මොකක් හරි නමක් දෙන්න. ඒක දීලා table create කරගන්න මේ විදිහට මේකේ නම තියෙන උඩ TBL employees, TBL educational qualifications, professional qualifications, work experiences කියලා දාලා තියෙනවා. හරි. මෙහෙම හදලා ඉවරලා table එකට sample data දෙමින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි පියවර තමයි අපි මේකේ relationship එක හදාගන්න ඕනේ. එතකොට relationship එක හදාගන්න ඕගොල්ලෝ මෙන්න මේ screen එකේ පෙන්නන විදිහට relationship diagram එක create කරගන්න access වලදී. ප්‍රධානම table එක තමයි අපේ TBL employees. එතකොට මේකේ මේ විදිහට tables 4 මම drag කළා. මෙතන one record හැම employee කෙනෙකුටම මේ table තුනටම data යනවා. එකක් professional qualification යනවා, අනිත් එක educational qualification යනවා, අනිත් එක work experience යනවා. හරි. දැන් අපි මේ table ටික හදලා අපි access වලට ගිහිල්ලා බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි සකස් කරපු table 4. මේකේ මම එක record එකක් sample එකක් විදිහට දාලා තිනවා. employee number එක මම අරගත්තේ 5001. මේක ඇත්තටම දැම්මේ මෙතෙන්දි නෙමෙයි මම forms වලදී දාන්නේ දැනට මේ විදිහට පෙන්නනවා මේක. හරි. අපි ඒක forms වලදීම දාමු මොන හරි sample data ටිකක්. මම මේක හදන විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරි. ඊට පස්සේ මෙතන අපි මම කිව්වා ඔයගොල්ලෝ බලන්න relationships diagram එක මේ විදිහට තියෙන්නේ. මේක හදාගන්න විදිය ඔයගොල්ලෝ දන්නවා ඒකත් කරන්න. දැන් අපි ඉස්සෙල්ලම create කරගන්නවා form එකක්. form design ගිහිල්ලා form එකක් create කරගන්නවා. මේ form එකේ අපි ඉස්සෙල්ලම මේකට attach කරගන්නවා table එක record source එක විදිහට අපි දාගන්නවා අපේ TBL employees file එක. මෙතනින් දාගෙන මේක අපි
මෙතනට අපි ඊට පස්සේ ඒකේ fields ටික අපි ගමු. මෙතන add existing fields කියලා අපි select කරගෙන මේ fields ටික අපි drag කරලා මේකට දාගමු. දාගෙන මම මේක ඔන්නම් අපේ මේව ෆෝමැට් එකකට ගන්න පුළුවන් ටේබල් එකකට මෙතනින් මේ ස්ටැක් කියලා දාලා අපිට ටේබල් එකක් විදිහට මේක දාගන්න පුළුවන්. හරි. මේවා ලස්සන කරගන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් කරන විදිය. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ඒ ටික කරගන්න. මම ටක් ගාලා මේ settings ටිකට හරියන විදිහට මේ ටික දාගෙන යන්න. හරි. ඊළඟට මේකේ මේ ටිකක් දුර වැඩි වගේ හින්දා මම මේක අඩු කරගන්නවා. අපිට පුළුවන් properties dialog box එක අරගෙන නැවතත් අපිට පුළුවන් format එකේ මේ top padding එකයි bottom padding එකයි අඩු කරන්න. මම top padding එක විතරක් බිඳුවක් දාන්නම්. දැන් ඒකට ටිකක් ලං වුණා. ඕනනම් මේ bottom padding එකත් 0.05ක් විතර තියන්නම්. ඒකට ආව ටිකක් ලං වෙනවා. මේ ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පල්ලෙහා අපි කතා කරන tab control එක දාලා මේකට අවශ්‍ය මේ sub forms ටික create කරගන්න. හරි? මෙන්න මේ තුනට sub forms create කරගන්නයි ඕනේ. මම ඉස්සෙල්ලාම කරන්නේ මෙතන design එකට ගිහිල්ලා මෙන්න මේකේ තියෙනවා tab control එක බලන්න මේ point කරාම මේ tool ටික අපිට controls තියෙන tool මේ bar එකේ අපිට තියෙනවා tab control කියලා controller එකක්. මෙන්න මේක click කරලා අරගෙන ඇවිල්ලා පල්ලෙහෙන් ඔයා මෙතනින් drag කරලා පෙන්නන්න ඔයාට ඕන area එක. හරි. ඔන්න මම ඒක ගත්තා. එතකොට දැන් ඔයාට හොඳට පැහැදිලිව පේනවා අපේ tab control එක මේ විදිහට තියෙනවා. මේකේ බලන්න මේ select කරලා තියෙන area එක අපිට පොඩ්ඩක් තව චුට්ටක් අපි මේක ලොකු කරගමු ඕන. හරි. මේකට නමක් දෙන්න ඕනේ tab control එක. පළවෙනි එක ඒක. මෙතන tab control කියලා තියෙන මේ TB control 21 කියලා. මම මේක දාන්නම් tab ctrl කියලා තියලා අපි දාමු emp details. මෙතනට මම type කරා tab control emp detail කියන එක. හරි details. ඊට පස්සේ මම මෙන්න මේ pages කීයක් ඕනේද? මේකේ තියෙන දෙකයි. මට pages 3ක් ඕනේනේ. මෙන්න මේකට දාන්න ඕනේ මං professional නැත්නම් educational qualification. මේකට දාන්න ඕනේ professional qualification. ඊළඟට මම තව tab එකක් තියෙන්න ඕනේ work experience එක දාන්න. ඒ හින්දා මම මෙන්න මේ උඩ තියලා right click කරාම මේකේ තියෙනවා insert page කියලා option එකක්. ඒක click කරන්න. බලන්න එතකොට තව page එකක් ආවා. ඊට පස්සේ මම මේ page headings ටික මෙන්න මේ pages වලට දීලා තියෙන නම් ටික වෙනස් කරනවා මට අවශ්‍ය පරිදි. මෙන්න මෙතන ක්ලික් කරලා කරාම එයාට එනවා මෙන්න මෙතන දෙනවා page එකට දෙන්න ඕනේ නම. මම ඒකට දෙමු PG කියලා මන් දාලා page කියන එකට PG මන් දානවා educational QLY කියලා දාන්නම් qualification වලට කෙටියෙන්. හරි. ඊළඟ මේ page එකට මම නමක් දෙනවා. මේකට මම නමක් දෙනවා PG professional qualification කියන එක මම දානවා කෙටියෙන්. මේකට මම දෙනවා work experience PG EXP විතරක් මම දාන්නම්. හරි. ඊට පස්සේ මේ වගේ දැන් ඔයගොල්ලන්ට පේනවා මේ heading එක මෙහෙම නම තිබ්බට මේක සුදුසු නෑ. හොඳ නෑ. එහෙනම් මම මෙතනට ගිහිල්ලා මේකේ මම caption එක දානවා educational qualification. මෙතනට මම caption එක දෙනවා professional qualification.
මේකේ work experience කියලා දාන්න. හරි. ඊට පස්සේ මෙතන ටයිප් කරපු ටයිප් උන්නේ හරියට සිලෙක්ට් වෙලා නැහැ මගේ අතින්. මම මේකෙම තියලා work experience දාලා තියෙනවා. හරි මේකත් ඔයගලන්ට උගන්වන්න මම තව දෙයක් මෙතන. දැන් ඊළඟට මම මෙතන මේකේ දානවා. ඊට එහෙමනම් අපිට මග රිච් එක තමයි professional. හරි. professional qualifications කියලා දාලා දැන් ඊට පස්සේ මට අවශ්‍ය මෙන්න මේ ටැබ් එක මේ පැත්තට ගන්න. drag කරලා ගන්න. ඒත් drag කරන්න බෑ. මේක ඕනනම් අපිට පුළුවන් මේකේ තියලා right click කරලා මෙතන තියෙනවා tab order කියලා එකක් මේ තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙතන page order කියලා. මෙන්න මේ page order කියන එක ගන්න. අරගෙන දැන් මේකෙදි අපිට පුළුවන් උඩට පල්ලෙහාට මේක move කරන්න. මට professional qualification උඩට ගන්න ඕන නම් මම select කරලා move up කියලා කියනවා. ඊට පස්සේ මම මේක ඕකේ කරාම ඔයගලන්ට පේනවා මේ page එක ආපහු මෙතනට ආවා. හරි. මේ විදිහට මේවා එහාට මෙහාට කරන්නත් පුළුවන්කම තියෙනවා. හරි. දැන් මම educational qualification කියන එක අරගෙන ඊට පස්සේ මම මේකට දාගන්නවා මෙන්න මේ හදලා තියෙන table එක education qualification කියලා මේ තියෙන table එක. මම මේක drag කරගෙන ගෙනහල්ලා බලන්න form එක මම හදන්නේ මෙතන ගෙනහල්ලා මේක අතාරිනවා. ඇතෑරියාම එයා මේ විෂාඩ් එක through යනවා මේක next කියලා කියන්න. ඊට පස්සේ මෙතන form එකේ නම දෙන්න TBL education නෙමෙයි FRM මේ sub form එකට නමක් ඉල්ලන්නේ. qualification sub form කියලා දෙනවා අපි. ඊළඟ මම මේක finish කරනවා. finish කළා ඔයගලන්ට තියෙන්නේ ඕනනම් මේකේ settings හදා ගන්න අවශ්‍ය පරිදි මෙහෙම මේක කිට්ටු කළා මේවා size කරලා අවශ්‍ය විදිහට හදා ගන්න. ඊළඟට දෙවෙනි එක මගේ professional qualification වලට බලන්න මේ page එක click කරාම මේ විදිහට select වෙනවා blank page එකක්. ඒකට ගෙනහල්ලා තියන්න professional qualification කියන එක ගෙනහල්ලා තියන්න. දැන් ඒකෙත් මේ විදිහට next කියලා ගිහිල්ලා බලන්න මේ මෙතන මොකද්ද මෙයා කරන්න කියලා would you like to define which field link එයා අහන්නේ අර මේ main form එකයි sub form එකයි අතර link එක හදන එක. එතකොට මේකේ දිගට එයා ඒක ලියලා තින්නේ ඔයාට ඔන්නම් පුළුවන් define my own කියලා යන්න. අවශ්‍ය නැහැ. එයා හරියට ඒක දාගන්නවා. අපි relationship එක හදලා තියෙන හින්දා. ඒ හින්දා මේකත් finish කියලා දෙන්න. sorry next කියලා ගිහිල්ලා මෙතන නම දෙන්න. form එකේ sub form එකේ FRM professional qualification sub form කියන එකේ මම space එක අයින් කරලා S අකුර capital කරනවා. හරි. ඊට පස්සේ ඒකත් finish. මේ label එක අවශ්‍ය නැහැ. ඇත්තටම උඩ අපි label එක හරි විදියට දාගෙන තියෙනවා. ඊට පස්සේ මේවා හරියට මේ pages තුනේම එකම size එකෙන් හදාගන්න. ඔයාලට මේවා හදාගන්න පුළුවන් මෙතන properties වල තියෙනවා width එකයි height එකයි top එකෙන් කොච්චර ඉඩ තියලා තියෙනවද left side එකෙන් කොච්චර ඉඩ තියලා තියෙනවද මෙන්න මේ හතරම මේ හැම sub form එකක්ම select කරලා එකම ගාන තියන්න. එතකොට ලස්සනට එහාට මෙහාට අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට work experience කියන එක මම drag කරගෙන ඇවිල්ලා මෙතනින් තියෙනවා. හරි. හරි. ඊට පස්සේ next කියලා දැම්මා. ඒකත් අපි නම දෙමු. work experiences sub form finish. හරි. දැන් මේකෙත් මම label එක අයින් කරන්නම්. අයින් කළා. උඩින් ගෙනහලා තියන්නම්. මෙතන මම වැඩි වෙලාවක් ගන්නෑ. මොකද මේ අපිට වීඩියෝ එක වුණාට වඩා දික් වෙනවා. ඒ හින්දා දැනට බලන්න මෙහෙම එකක් තියෙනවා. ඉතින් මේකේ ඕගොල්ලන්ට heading එක දෙන්න පුළුවන් විදිය දන්නවා. form header එක දාලා. මෙතන header එක මොකද්ද මේකේ employees detail හරි මොකක් හරි කියලා දෙන්න. ඊට පස්සේ footer එකේ මෙතන ඔයාගේ close button එක දෙන්න. ඊළඟට මේක print out ගන්නවා නම් view කරලා වෙන විදිහට බලන්න මොන හරි අවශ්‍ය නම් ඒකට මෙතනින් තව detail දීලා කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි මේක form 1 කියන එක දාන්න නැතුව FRM employees කියලා
employees කියලා නම දෙනවා. දීලා මම බලන්න දැන් FRM employees open කරගත්තාම එයා පෙන්නනවා අපිට මේ විදිහට මෙතන අපි නම් දාගත්තා. ඔයගොල්ලන්ගේ පළවෙනි රෙකෝඩ් එකට මොන හරි ටිකක් දාගන්න විස්තර. මේ දෙවෙනි එකේදී education qualification කියන එක පෙන්නනවා. එතන ඉඳන් මෙතන link එක එයා පෙන්නන්නේ බලන්න. sorry link එක මෙතන 5001 කියලා තියෙනවා. මේකත් මම කිව්වා hide කරන්න ඕනේ කියලා. එතකොට මේ තොරතුරු අපිට මේ විදිහට දාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ professional qualification වෙනම පෙන්නනවා. work experience වෙනම පෙන්නනවා. ඉතින් මේ හැම එකකම අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ මෙන්න මේ ෆීල්ඩ් එක මේ ලින්ක් කරලා තියෙන foreign key එකයි මේ primary key එකයි auto update වෙනවා. මෙන්න මේක foreign key එක මේක primary key එක. මේක අපි දාලා තියෙන්නේ auto numberනේ මේ හැම එකකම ඒ හින්දා මේකත් auto update වෙනවා. ඒ හින්දා මේ දෙකම අවශ්‍ය නැහැ අපිට. ඕනනම් මේකත් hide කරන්න පුළුවන් hide field මේකත් hide කරන්න පුළුවන් hide field කියලා. හරි. මේකෙත් එහෙමයි අපි කරන්නේ. මේකෙත් අපි primary key එකත් hide කරනවා foreign key එකත් hide කරනවා. හැබැයි ඒවා automatically update වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා දැන්. ඒතකොට මේකත් එහෙමයි කරන්නේ. මේකත් hide fields දානවා මේකත් hide කරනවා. හරි. දාලා ඔයගොල්ලන්ට පුළුවන් මේ designation එක තනතුර මොකක්ද කියලා දෙන්න. කවදා ඉඳන්ද from date එක දාන්න to date. කවදා වෙනකන්ද මේ experience එක යාගේ obtain කරේ ලබා ගත්තේ කොච්චර මේ period එක මොකක්ද කියලායි මේක දාන්නේ. අපි හිතමු මෙතන management assistant මොකක් හරි HR කියලා. එතකොට management assistant HR නම් මෙයා කවදා ඉඳන් කවදා වෙනකන් ඒකට experience තියනවාද? ඊළඟට remarks column එකේ සටහනක් ඕනනම් වැඩිපුර දාන්න පුළුවන්. ඊළඟට දෙවෙනි record එකට එන්න මෙතනම. ඇවිල්ලා ඊට පස්සේ යාට promotion එකක් හම්බෙලා තියෙනවා නම් management assistant අර supra grade එකට promote වෙලා තියෙනවා කියලා හිතුවොත් ඒක දාලා එතකොට to date නම් ඊළඟ දවසේ ඉඳන් එයාගේ experience එක count වෙන්න හදලා තියාගන්න පුළුවන්. මේ විදිහට අපිට මේ තොරතුරු මේකේ ඇතුළත් කරන්න පුළුවන්. තව pages දාලා තව table attach කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. මේකට හැබැයි තව tabs දැම්මොත් ඔයගොල්ලන්ට මේ tab bar එක ඉඩ මදි වෙනවා. අපි හිතමු tabs 20ක් 30ක් දාන්න ඕනේ කියලා. එතකොට මේක ඉඩ මදි වෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්නකො මෙහෙම මම design view එකට ගිහිල්ලා මෙතන insert කරලා මම තව tabs මේ pages ටිකක් දා ගන්නවා. හරි tab ටිකක් ඇතුළත් කරගන්නවා. insert page මෙතනත් මම insert page තව එකක් දාන්නම්. insert page මේ විදිහට pages දාලා මේකේ මොන හරි අපි මේ headings වෙනස් කරොත් මේ විදිහට අපි headings name එක වෙනස් කරොත් අපි හිතමු මේක employees transfers කියලා දානවා කියලා. එතකොට ඔන්න පොඩ්ඩක් දිග වැඩි වෙනවා. තව එකක් මම employees transfers කියන එක වෙනුවට දාන්නම්කෝ promotions කියලා. හරි. එතකොට දැන් බලන්න මේ විදිහට දාගෙන ගියාම මේකේ width එක වැඩි වෙලා අපිට මේක ලියා ගන්න බැරි වෙනවා. දැන් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේක rows දෙකකට ගන්න. එතකොට දැන් මම කියන්න හදන්නේ මේ ඔයගොල්ලන්ට මේකේ තියෙන අනිත් settings ටික මේ properties වලට ගියාම අපි මෙතන properties ගත්තාම මේකේ බලන්න මේ format එකේ තියෙනවා multi row කියලා option එකක් දීලා. මේ multi row yes කරන්න ඕනේ. හරි මේක yes කරලා අපිට දාන්න පුළුවන්. හැබැයි මේක දෙවෙනි row එකට යන්නේ නැති හේතුවක් තියෙනවා. ඊළඟට මෙතන අපිට මේ style කියන එකේ tabs තියෙන්නේ. මෙතනට ඕනනම් අපිට command buttons දාගන්නත් පුළුවන්. buttons කියලා. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මේක දැම්මට මේක වෙනස් වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට මේකේ තව පල්ලෙහාට එනකොට පේනවා මෙතන use themes කියලා එකක් තියෙනවා. මෙයා theme එකක් apply කරලා තියෙන්නේ මේකට. ඒ හින්දා මේ වෙනස් කරන්නේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ඔයාලට settings හදා ගන්න ඕන නම් මේ theme එක අයින් කරන්න. මේක no කියලා දෙන්න. දැන් ඔයාලට පේනවනේ මම no කරපු ගමන්ම මගේ settings ටික apply වුණා මේකට නේ. මට මේක move කරන්න පුළුවන් මේ විදිහට select කරලා drag කරගෙන පල්ලෙහාට එන්න පුළුවන්. දැන් මේක අපිට අවශ්‍ය පරිදි තියෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ command buttons දැම්මොත් මේ විදිහට පේන්නේ. දැන් මේ headings ටික අපිට ඕන විදිහට දීලා මේක එයා width එක මදි නම් ඒ විදිහට automatically run time එකේදී adjust කරගෙන මේක යනවා අපිට. දැන් තව දෙයක් අපිට කරන්න පුළුවන්. දැන් මේක බලන්න අපි view කරාම
මේ කෑල්ලයින් මෙතන තියෙන්නේ. මේක මම කලින් සාකච්ඡා කරා. අපිට මේක පුළුවන් ඇන්කර් කියන මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා අපි ඩිසයින් වීව් එකට ගිහිල්ලා මේ ටැබ් කන්ට්‍රෝල් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම මේ ඇන්කර් කියන එක පල්ලෙහා ගිහිල්ලා ෆෝමැට් එකේ මේ horizontal anchor එක left කියලා තියෙන. ඒ කියන්නේ මේක left side එකට align වෙලා තියෙන කියලා. මම කියනවා left right දෙකටම both කියලා දානවා. ඒ කියන්නේ එයා මේක automatically maximize වෙනකොට මේක දෙපැත්තටම adjust කරගන්නවා. vertical එකක් top කියලා තියෙනවා. top කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. දැන් මම top නෙමෙයි මම ඒකත් කියනවා මේක both කියලා. ඒ කියන්නේ දෙපැත්තටම adjust කරගන්න කියලා කියනවා. දැන් මම මේක open කරනවා කියන්නකෝ බලන්නකෝ. මේ දැන් මේක සම්පූර්ණ මේ කොටුව කියන එක මේ පැත්තටම ගිහිල්ලා තියෙනවා. මේ ඊළඟ මේ විදිහට width එක වැඩි වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන තනි line එකකට මේක ගත්තා කියලා. ඉතින් අර විදිහට අපිට design view එකේදී ඒක මෙහෙම තිබ්බට line දෙකකට එයාට ඉඩ ඇතිනම් මෙයා තනි line එකකට දාගන්නවා. හැබැයි මතක තියාගන්න මේ settings ටික කරන්න ඔයාට මෙතන තියෙන්න ඕනේ මේ themes use කරන එක අයින් කරන්න ඕනේ. අයින් කරොත් විතරයි මේක buttons විදියට ඕනනම් ඔයාලට කිසිම බටන් එකක් නැතුව නිකන් තියන්නත් පුළුවන්. none කියලා තියන්නත් පුළුවන්. කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම තියලා තේරුමක් නෑ අපිට buttons හරි tabs හරි තියන්න. කියලා තමයි මේක දාන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති tabs සහ button අතර වෙනස. හරි. ඊළඟට දැන් මේවත් අපිට මේ විදිහට adjust වෙන්න එපයි size එක නේද? ඒ හින්දා මේ හැම එකකටම ගිහිල්ලා එතනත් හදන්න ඔයගොල්ලන්ගේ formats වල මේක select කරලා horizontal anchor එක both කියලා දාන්න. vertical anchor එකත් both කියලා දාන්න. මේ විදිහට මේ හැම setting එකකම මේක වෙනස් කරාම ඔයගලන්ට දැන් අපි දැම්මේ මේක work experience එකේනේ. බලන්න work experience කියන එකට ගියාම මේක automatically adjust වෙලා පෙන්නනවා. right? ඉතින් මේ විදිහට අනිත් settings ටිකත් ඔයගොල්ලෝ හදාගන්න. දැන් අපිට මේකේ අවශ්‍ය නැති ඒවා pages දාපුවා delete කරන්නත් අපිට පුළුවන්. දැන් මෙතන බලන්නකෝ page 31 කියන එක click කළා. මෙතන right click කරලා delete page කියලා කියන්න. මේකත් right click කරලා delete page කියලා කියන්න. මේ විදිහට අපිට අවශ්‍ය නැති pages ටික delete කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට මේකෙන් හදාගන්න පුළුවන් අවශ්‍ය පරිදි. ඔයගොල්ලෝ ඒ ටික ප්‍රැක්ටිස් කරනකොට මේ ටිකත් පොඩ්ඩක් දාලා බලලා වෙනස්කම් කරලා බලන්න. හරි? හරි. මම හිතනවා ඊටු ටික ඕගොල්ලන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙවි. යම් කිසි විදිහක ඕගොල්ලන්ගේ මම මේක සේව් කරන්න. හරි? යම් කිසි විදිහකින් ඕගොල්ලන්ගේ මේ සබ් ෆෝම් එක මේකත් එක්ක නිවැරදි විදිහට ක්‍රියේට් වෙලා නැත්නම් ඕගොල්ලන්ට මම කියලා දුන්නා properties වලට ගිහිල්ලා එතන මේ data එකේ බලන්න link master field එකයි link child field එකයි හරියට දාලාද තියෙන්නේ කියලා. මෙන්න මේ link එක හදන්න නැත්තම්. එච්චරයි. මෙන්න මේ field එක හරි. ඒක තමයි මෙතන පෙන්නන්නේ employee ID primary key එක. මේ හැම එකකම foreign key එකත් එක්ක. employee ID foreign key FK කියලා මම දාලා තියෙන්නේ. ඒ විදිහට මේ table තුනටම මේක දාන්නයි තියෙන්නේ. එච්චරයි මේකදී අපිට කරන්න තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට බලන්න මේක ඉතාමත් ලස්සනට හොඳට මේවා කරගෙන ඕගනයිස් කරගෙන අපිට වැඩ ටික කරගන්න පුළුවන්. මේ එකම ස්ක්‍රීන් එකක් තුළ ගොඩක් තොරතුරු අපිට යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ඔයගොල්ලන්ගේ ඩේටාබේස් ප්‍රොෆෙෂනල් මට්ටමින් හදනකොට පාවිච්චි කරලා ඒවට දාන්න පුරුදු වෙන්න. හරි. එහෙමනම් අද ලෙසන් එක මම මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ එක මාතෘකාවක් අපි ලෙසන් එකක් විදිහට අරන් ඊළඟ ලෙසන් එකෙන් හමු වෙනතුරු අදට එහෙමනම් සම්බන්ධ තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමදාම වගේ මම අදත් ආරාධනා කරන්නේ ඔයගොල්ලෝ දන්න අයත් එක්ක මේ තොරතුරු ටික ෂෙයා කරගන්න. ඒගොල්ලන්ටත් GMBSA Academy YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියන්න. එතකොට අලුත් ලෙසන් එකක් දාපු ගමන්ම ඒගොල්ලන්ටත් notification එකක් මගින් දැනුම් දීම කරයි. හරි. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්.